මේ සිතේ ස්වභාවයක් තියෙනවා. මේ සිත වැඩ කරන සිස්ටම් එකේ. අර එකම දේ නැවත නැවත එනකොට බලයක් එනවා. ඒ නිසා එකම තැන ඉන්නවා කියන්නේ එකම විදියට මේ සිත යන්නේ සබාදාමෙන් මෙහෙම. ඒතකොට සිත කියලා දෙයක් නැහැනේ. ආලෝකයේ, ශබ්දේ දැනෙන එක එකට එකතු වෙලා එනකොට සිතුවිල්ල, ඒ සිතුවිල්ල නැවත නැවත එනකොට ඒකට එන බලය. ඒකනේ ධර්මතාවය. එතකොට ඒක අපි දකිනවා මෙහෙම බලවත් වුණු එකක අපි මේ සිස්ටම් එකේ ඉන්නවා මේ සිස්ටම් එකක් කියන එක දකිනවා නේ සිස්ටම් එක දකිනවා මේකේ මෙන්න මේව දෙයක් සරමාන කතා කරොත් මේකේ සැඟවුණු දෙයක් ආරයන්වංශ මේ කතා කරන්නේ මේක අභිඥා පැත්තක් ඒ කියන්නේ දැන් මේකේ සැඟවුණු පැත්තක් තියෙනවා සම්මානේ දැන් මේ 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 සිතුවිල්ලට එන බලය කියන එක දැන් එකම පවුලේ හතර දෙනෙක් හතර ආකාරයක් වෙනකොට ඒ එකම ගෙදරනේ ඉන්නේ. එකම අම්මයි තාත්තයි. ඒතර මේ හතර දෙනා හතර ආකාරයක් වෙනකොට ඒ කියන්නේ මෙතන තියෙනව නේද සමමාරයේ මේක ආරංශයට නම් දැනෙනවා ආරංශ මේක මේ සංවේදනය කරන වචන පාවිච්චි කරනවා. නමුත් ආරංශ මේ කතාව ආරංශයට දැනෙන එක කරසේ ඒක ආරංශයට අයිසක සංකාරය ප්‍රත්‍යක්ෂයි. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ඇත්තටම ෆෝන් අංකයක් වගේ එකක් ආරංශ කියනවා හැමෝටම තියෙනවා කියන්නේ. ඒ කම්පන අර පුංචි කාලේ පුටුව දැන් එනවා වගේ පුංචි කාලේ පුටුව විතරක් නෙමෙයි තමන්ගේ මුළු සසරම මේ කම්පනේ තියෙනවා කියන්නේ. දැන් පුංචි කාලේ පුටුවන දැන් දකින්නකොට පුටුව කියලා එනවා શબ્දේ. පින්තූරේ යනකොට. ඒතකොට දැන් කොහොමද පුටුව චීන ජාතිකයෙක් හිටියනම් යාට එන්නේ චා. ඉංග්‍රීසි ජාතිකයෙක් හිටියොත් චා. શબ્ද වෙනස්නේ. දැන් අපිට එනකොට පුටුව එන්නේ අර පොඩි කාලේ පුටුව කියපු නිසා. ඒ શબ્ද දාපු නිසා. එතකොට ඒ කම්පන මේ කම්පන සමාන වෙනවා කියන එක හරියටම තේරෙනවා. ඒ වගේම සම්මානයි පුංචි කාලේ කියන්නේ මොන්ටිසෝරි වයසේදී විතරක් නෙමෙයි. ඒ ජීවිත කාලෙම පුටු සම්බන්ධව ඒක ඔක්කොම එකට එකතු වෙලා ආපු එකක් තමයි මේ මොහොතේ පුටුව තියෙන්නේ. ඒ ඔක්කොම තියෙනවා පුටුවේ. එයා ඒ කාලය තුල අත්දකපු සේරම එක જાතියේ තියෙනවා. පුටුව නෙමෙයි අපි ඕනම උපමාවක් ගත්තොත් පහනක් ගත්තොත් මේ ජීවිත කාලෙම දැකපු පහන ඔක්කොමත් එක්ක දැන් තියෙන පහන නේද? ඒ කම්පන සේරම හේතු වෙනවා මේ පහනට. අපි තව එකක් ගමු. පහන නෙමෙයි. තව උපමාවක් ගමු. පුජ්‍යලය ගැන හිතුවත් එහෙමයි. ගහක් ගැන හිතුවත් එහෙමයි. ජීවිත කාලෙම ලැබපු අත්දැකීම් සේරම මේ මොහොතේ මේ ගහ ගැන හිතන එකේ තියෙනවා. මේ කම්පන. එහෙම මේක දකිනකොට අපිට මේක හොඳට නුවණින් මේක නුවණ හසු වෙනවා. මේ චිත්ත ස්වභාව සකස් වෙන තැන මේ අරමුණ කියන්නේ ස්පාක් කියන්නේ කම්පනයක්. සිතුවිලි කියන්නේ කම්පනයක්. ඇසින් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් කොතනින් ආවත් එන්නේ එක කම්පනයක්. එක සිතක්. එතකොට ඒ සිතට මේ සියල්ලම මේකේ සමාන දැන් මේ මොහොතේ සිතක් හට ගන්නකොට දැන් අපිට ඒක අපි කතා කරනකොට ඒ කම්පණයට පොඩි කාලේ පුටුව ආවා වගේ පුටුව විතරක් නෙමෙයි. ඇත්තම කිව්වොත් මොන්ඩිසෝරි යනකොට ටීචර් පෙන්නනකොට શબ્ද දෙනකොට දෙක එකට එකතු වුණාට පස්සේ ඒක නැවත නැවත බලවත් වෙන තැනේදී එතනත් පොඩි කාලේ පුටුව වගේ යකි සසර ස්වභාවයම කම්පන මේකට බලපානවා. ඒකට බලපානවා. අර සාමාන්‍යයෙන් අර අපේ චිත්ත ස්වභාවය දිහා බලනකොට අර දෙමව්පියගේ ජීන්ස් වල බලපෑම කිව්වා. එහෙම නැත්නම් මේ ජීවිතයේ අත්දකපු අත්දැකීම් මේ ඔක්කොම කම්පනනේ. DNA RNA කියන්නේ කම්පන. අපේ ප්‍රවේණී අපේ ජීන්ස් අපේ ජාන පවා කම්පන. ඒ කියන්නේ ආලෝකයේ ශබ්දය කිව්වත් කම්පන.
ඒතර කම්පන කියනකොට මේවා එකට මිශ්‍ර වෙන ස්වභාවයෙන් යුක්තයි. කම්පන කියලා එක එක අපි එහෙම කතා කරාට මේ කම්පන වල මූලයට ගියාම එක කම්පනයේ තියෙන්නේ. අර පිටියන් ගෝණියක පිටි අංශු ඔක්කොම එකම පිටි අංශුවෙන් ඇදිලා වගේ. දැන් අපිට කනට ශබ්දේ හැදෙනවට අසට ආලෝකය හැදෙනවට ඇත්තම කිව්වොත් ආලෝකය ඇස නිසා සකස් වෙන්නේ. ශබ්දේ කන නිසා සකස් වෙන්නේ. අර අපි කිව්ව වාර දෙකක් ලං කරලා චටස් ගන්නකොට ඇහැට වර්ණයක් කනට ශබ්දයක්. නාසයට සුවඳක්. ඇල්ලුවොත් අන්න උණුසුම සීත. හැබැයි මෙතන තියෙන එක කම්පනයයි. වාර දෙක ලං කරාම චටස් ගාලා ස්පාක් වෙනවා. අපිට ඇස් දෙකක් තියෙන නිසා ආලෝකය එන්නේ. අපිට කන් දෙකක් තියෙන නිසා ශබ්දය එන්නේ. එහෙම නැත්නම් එන්නේ නැහැ. අපිට මේ කයක් තියෙන නිසා උණුසුම සීතල එන්නේ. නාසයක් තියෙන නිසා ගඳක් ආවොත් එන්නේ. එතකොට ආයතන වලින් මේවා හැදුනට එක කම්පනය මේක වෙන්නේ. මෙන්න මේ වගේ. මේ සුද්දාෂ්ටකය කියන්නේ වර්ණ, ගන්ධ, රස, ඕජා, පඨවි, ආපෝ, තේජෝ, වායු කියන එක කම්පනයයි. ඔය ඕනම සිතුවිල්ලක තියෙන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ මොන ශබ්දද ඇහෙන්නේ, මොන පින්තූරද පේන්නේ, මොන උණුසුමක්ද තියෙන්නේ. ඒ සියල්ලම එකතු වෙච්ච එකක් තමයි මේ මොහොතේ කම්පනය. ඒකට මීට කලින් තියෙන කම්පනයක් සමාන වෙලා අපිට බලයක් ඇවිල්ලායි තියෙන්නේ. මෙන්න මේකේ සැඟවුණු කතාවක් තියෙනවා. ඒ කියන්නේ කම්පනයක් තියෙනවා නම් එතන බලයක් තියෙනවා කියන එක. එතකොට මේ බලයේ තීව්‍රතාවය අනුවයි අපේ චිත්ත ස්වභාවය කෙනකෙනාට වෙනස් වෙන්නේ. මෙන්න මේ බලය කියන එක ඊට පස්සේ බැලුවම පේනවා මේ අපිට ඉන්නවා වගේ දැනෙන්නේ. තියෙනවා වගේ දැනෙන එකයි මේ බලය. ඒක කොයිතරම්ද බලවත් වෙන්නේ ඒ තරමට මම බලවත් වෙනවා. ඒ මම කියන සිතුවිල්ල තියෙනවා කියන සිතුවිල්ලත් එකම එකයි. ඉත්ත භාව අඤ්ඤතා භාවති. දෙයක් තිබ්බොත් ඒකමයි කෙනා. ඒකමයි ගින්න. මේකේ තියෙන්නේ ගින්නක්. බලයක්. කම්පනයක්. පාව එකක්. අර සිරස දෙරන වගේ නාලිකාවක වයිබ් එක වේව් එක. ෆෝන් අංක වගේ. මේ ලෝකේ ජනගහනය කෝටි 800 නම් දුරකථන කෝටි 800ක් තියෙනවා වගේ. එක එක්කෙනාට නම්බර එකක් තියෙනවා. හැබැයි මෙන්න මේ නම්බර එක මේ කම්පණය මේකට හේතු වෙනවා මුළු සාරාංශකයේ කල්පලක්ෂය. මේක කම්පණය තියෙනවා. හැබැයි මේ කම්පණය මේ දැන් මේ එන්නේ තියෙනවා කියන එකක්. තියෙනවා කියන එකක් කියන්නේ. තියෙන්නේ මොකක්ද කියන එක තමයි මේ නම්බර එක වෙනස. හැබැයි මෙතන එහෙම එකක් මේක බැවෙන් මේක සකස් වෙන හැටි දැක්කට පස්සේ ඒ අපි හිතන පුටුවක් මෙතන නැහැ. අඹ ගහක් මෙතන නැහැ. රමුටන් ගෙඩියක් මෙතන නැහැ. එතකොට මේ තියෙනවා කියලා ගත්ත එක බිඳ වැටෙනවා. දැන් ඕනම සතෙකුට දැන් සත්ව කියලා කියන්නේ තියෙනවා කියන්නේ. මීමැස්සෙක් වේවා, කුරුල්ලෙක් වේවා, සිව්පාසතෙක් වේවා, පටුවෙක් වේවා, කුරුමිනියෙක් වේවා. එහෙම නැත්නම් මිනිසෙක් වේවා. ඔය කොයි සතාටත් එන්නේ මොන ආයතනෙන් හරි තියෙනවා කියන කම්පනය. ඕකේ තීව්‍රතාවය තමයි 31 ලෝක ධාතු. ඔය රාගදේශ කියන්නේ ඕකමයි. දැන් මේ පවර් එක මේ තියෙනවා කියන සිතුවිල්ලකයි තියෙන්නේ. අවසානයේ එන්නේ එතනට. මොනවද දැන් තියෙන්නේ? දැන් ඕනම සතෙකුට මොනම කෙනෙක් තියෙනවා කියන්නේ. ඒ සතාගේ ස්වභාවයට අනුරූපව එනවා. හැබැයි මනුස්ස සත්‍යයට මෙහෙම එකක් නැති බව අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? ඇත්තටම
අර තියෙනවා කියන සිතුවිල්ලට තිබුණු බලයනේ මේ. ওই සිතුවිල්ලත් එක්ක බලයනේ තියෙන්නේ. ඔය තියෙනවා කියන සිතුවිල්ල ඇත්තට බැලුවොත් බලයක්. පව එකක්. ඒ පව එක තියෙනවා කියන සිතුවිල්ල බිඳ වෙනකොටම ඉත්ත සංඥාව බිඳ වෙනකොටම අර බලය දිය වෙන ගන්න. බලය නැති. බලය නැති වුණාට පස්සේ ඒ සිතේ අර කම්පනේ ගින්න නැතුණාට පස්සේ බලය නැති වෙනවා කියන්නේ ඒකමයි. මුළු සාරසංගේ කල්පලක්ෂණ ඉවරයි. අනිසත්ව නිජ්ජෝ සංඥා. ඔක තමයි අත්දැකීම. අර සරණ මාලාර කතා කරේ. මේ සිතට අයිති නැති අත්දැකීම. අනාත්ම අත්දැකීම. ඔක තමයි අපි අරහත් අත්දැකීම. ඔක තමයි අධිගත සමාධිය. ඔක තමයි අනාත්ම අත්දැකීම. කෙනෙක් කියන්නේ කම්පනයක් ගින්නක් පව එකක්. පව එක නැති තැන සුඛේ. ඒක අපි ඉන්නේ තේසර. තවත් වසර 2500ක් නෙමෙයි. කොච්චර කාලයක් හරි. ඔන්න ඔය සත්‍ය තමයි කතා. ඔය සත්‍ය සත්‍යයන් සත්‍යයි. ඒ කම්පනයක් නැති තැන අකම්පිතයි. මේක අත්දකින්න ලැබෙනවා. ඒක මිනිස්සුන්ට අත්දකින්න ලැබෙනවා.